කොහොමද දුව දැන් ඔයගේ ස්ටඩීස් එක? අවුලක් නෑ රවි අංකල් කරගෙන යනවා. බොහොම හොඳයි. ඒව මගේ හැරගන්න එපා. ගැහැණු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත් ජීවිතයට වැදගත්ම දේ තමයි ඉගෙනීම. තේරුණාද? මගේ යාළුවන්ගේ දරුවෝ කීප දෙනෙකුත් වගේ ස්කූල් එකට එනවා. එහෙමද? දැන් ඉතින් ඔයාට අලුත් යාළුවොත් ගොඩක් ඇති නේද? මොකද දැන් ඔයාත් බොහොම සෝෂල් කැරක්ටර් එකක් නේද? අනේ එහෙම නෑ රවි අංකල්. මට වෙලාවකට හිතෙනවා ඒගොල්ලොන්ගේ ලෝකේ මගේ ලෝකේ අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. එහෙම හිතන එක සාමාන්‍ය දෙයක් දුව. මොකද අපි හැමෝගෙම ජීවිතවල තියෙන්නේ එකිනෙකට වෙනස් ජීවිත කතානේ නේද? දැන් දුවමට කියන්න ඔයා ඉස්සර ගත කරපු ජීවිතයයි දැන් ඔයා ගත කරන ජීවිතයයි අතර මොකක්ද වෙනස? ඒ කියන්නේ පියරත්න අංකල්ලත් එක්ක අර ස්කීම් එකේ ගත කරපු ජීවිතයේද හොඳ? එහෙම නැත්නම් මේ මාලිගාවේ ගත කරන එකද හොඳ? රවි අංකල් ඇත්තටම මං එහෙ ඉන්නකොට දුකක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති තරම්. මම ප්‍රශ්න කියන්නේ මොනවද කියලාවත් අහලා තිබ්බේ නැහැ. මට ඇත්තටම ඕනේ සෙල්ලම් කරලා යාළුවොත් එක්ක සතුටින් ඉන්න. hina වෙන්න. ඒක විතරයි මට ඕනේ. ඉවොන් ආන්ටි පියරත්න අංකලේ මාව හොඳට බලාගත්තා. ඒ මිනිසුන්ට සල්ලි නැති වුණාට මාව මලක් වගේ බලාගත්ත අංකල්. ඉතින් මං හිතන්නේ මම මෙහෙට වඩා ඒ ගත කරපු ජීවිතය තමයි ලස්සනම කාලේ මගේ. අවුරුදු කාලයේ රසවත්ව ආහාර පිසින්න අබාන්ස් මයික්‍රෝවේව් oven මාස 12ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට දිවයින පුරා අබාන්ස් සහ බයි අබාන්ස් වෙතෙන්. රාණි සඳුන් දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. ඔබ එන්න ඇවිත් යන්න. ඔව්දුව මට ඒක හොඳට තේරෙනවා. ඔයා දන්නවා දාන්නියා මේ ලෝකේ කිසිම වැඩිහිටියෙක් දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ට දුක් කරදර ලැබෙනවට කැමති නැහැ කියලා. එයාලා ඒ දරුවන්ගේ වටේට විශාල තාප්පයක් බඳිනවා. ඇයි? පිටත තියෙන ප්‍රශ්න එයාලට නොපෙනෙන්න. ඔයා අද මේ සතුටින් ඉන්න ජීවිතේට පියරත්න අංකල් විතරක් නෙවෙයි දුවේ. ඔයා වටේ හිටිය හුඟක් දෙනෙක්ගේ නොපෙනෙන කැපවීමක් ඒක ඇතුළේ තිබුණා. මේ එතකොට රවි අංකල් අපි ලොකු වෙනකොට ඒ තාප්පේ කැඩිලා යනවද? දරුවෝ වැඩිහිටියෝ බවට පත් වෙනකොට අර දෙමව්පියෝ හදපු තාප්පෙන් එළියට යන්න සිද්ධ වෙනවා. අන්න එතකොට තමයි දරුවන්ට දැනෙන්නේ දුක, කම්කටොළු, ප්‍රශ්න හැම දෙයක්ම. හැබැයි දරුවෝ විදියට ඉන්නවා නම් එහෙම ප්‍රශ්න දැනෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදේම ලැබෙන්නේ නිකන්. කෑම, ඇඳුම් ටික, හැමදේම නිකන්. හැබැයි ලොකු වුණාට පස්සේ ඒ හැම දෙයක්ම ලබා ගන්න ඕනේ මහන්සියෙන්. දැන් තේරෙනවද? ඒක නම් ඇත්ත අංකල්. මම පොඩි කාලේ නම් මට ඕන දෙයක් තිබ්බොත් මං අඬලා හරි ඒක ගන්නවා. ඒත් දැන් ඉතින් අඬලවත් මට ඒ දේවල් ගන්න බෑනේ. දැන් ඒවා හරි සංකීර්ණයි. වැඩිහිටියෝ සංකීර්ණ වෙන්නේ වගකීම් වැඩි වෙනකොට දුව. එයාලා නිතරම උත්සාහ කරනවා තමන්ගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න. එයාලන්ට වාසනාවන්ත අනාගතයක් උදා කරලා දෙන්න.
එයාලා ගන්නේ බොහොම අමාරු තීරණ. දවක බලාගෙන ඉන්න කෙනෙකුට පේන්න පුළුවන් මේක වැරදි කියලා. හැබැයි එයාලා ඒ ගන්න හැම තීරණයක්ම ගන්නේ දරුවන්ට තියෙන ආදරය නිසා. ඒ තීරණවල තියෙන්නේ දරුවන්ට දක්වන ආදරය දුව. අන්න ඒ නිසා දුව අපි එයාලා ගැන සංවේදීව හිතන්න ඕනේ කියලා කියන්නේ. එයාලා ගන්න තීරණවලට වැරද්ද කියන්න කලින් ඇයි එයාලා ඒ තීරණ ගත්තේ කියලා අපි හිතන්න ඕනේ. දැන් ඔයා ලොකු ළමෙක්. ඔයාගේ ජීවිතයට ආපු පියරත්නම් කළා. ඔයාගේ සීයා අනිත් ඕනෑම කෙනෙක් ඔයාට හරි ආදරේ දුව. හැබැයි ඒ ආදරේ ප්‍රකාශ කරන විදිහේ වෙනසක් තියෙනවා. අන්න ඒක තේරුම් ගත්තාම ඔයාගේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුමක් අරගන්න ලේසි. තේරුණාද? රවි අංකල් හරියට කතා කරන්නේ පොතක් කියවනා වගේනේ. ඔයාලා ඔය කෙනෙක් වුණාට හිත හරිම සොෆ්ට් නේද? දැන් නම් මට ටික ටික ඔයා කියන දේවල් තේරෙනවා. මං try එකක් දෙන්නම්. ඒක හොඳයි. හැමෝම ගැනම හොඳට හිතන්න. අන්න ඒක තමයි දුව මම කියන්නේ. නීතියෙන් විසඳන්න බැරි හුඟක් දේවල් මනුස්සකමට විසඳ ගන්න පුළුවන් කියලා. තේරුණාද? මං හැම වෙලාවෙම මේක විශ්වාස කරනවා. Thank you රවි අංකල්. ඇත්තටම ඔයත් එක්ක මේ කතා කරපු වචන ටික මට මාරු විදිහට හිතට දැනුණා. Thanks. මගෙන්